හෙල්ලෝ බොයිස් ඉතින් ඔන්න අද අරගෙන ආවේ කිසා හොර කියන මේ ගේම් එක. ඉතින් මචං මේ ගේම් එක යකාමෑනුත් ගහනවා. යකාමෑන් ගහපු කාලේ මචං විනාඩි 20යි තිබ්බේ. දැන් මචං මේක පැය දෙකකට දික් වෙලා තියෙන ගේම් ප්ලේ එක. ඉතින් මම මේක චැප්ටර් දාන්න හිතාගෙන ඉන්නේ. ඉතින් අපි එනම් පළවෙනි චැප්ටර් එකට නිව් ගේම්. අපි නෝමල් දාලා යන්නේ. හાર્ඩ් දාලා ගන්න ගිහිල්ලා. කියලා වුණාම සවුන්ඩ් නම් පට්ට මචං. මේක ස්ටෝරි ලයින් එකට යන්න මචං දක්ෂ ගාන දැන් පැය දෙකක් ඉවරයි. මොකක්ද උනේ? දෙපොක් නේ ගෙම්බුද යාළුවනේ මොකක්ද උනේ? අම්මට සිරි අඩෝ මේ වෙල හේනා හොයානා කොල්ලෙක් හරි කෙල්ල හරි යනවා මචං බයික් එක. ලස්සන සුන්දර ගම්මානයක් පේන ඇති ගොල්ලොන්ට. ආහා සිය කඩේ ළඟින් නවත්තනවා මට පේන්නේ කොල්ලා. කඩේ ළඟින් නැවතුවා. 100 කෙනෙකුත් ඉන්නවා මචං. හරිද? දැන් මට ප්ලේ කරන්න තියෙන්නේ 100 මල්ලි කකා ඉන්නවා. හෙලෝ නන්දේ මොකද වෙන්නේ? වෝටර් බොටල් මට දෙන්න ඕනේ වෝටර් බොටල් එක. නන්දිද මාව ගිහිල්ලා. හරි. රුපියල් 3000ක් යකෝ වතුරේකට රුපියල් 3000ක් ඉල්ලන්නේ යකෝ. මේ තියෙන ඕනම් මේ 250ට වතුර බෝතලිය. තෑන්ක්ස් කියන මන්නේ නැන්ද කියන්නේ. හරි අපි වතුරේ ගමු. බීවද? ඔව් බීව. අපි මෙහාට යන්න වේද අපි? ඒකත් දීුනේ. මම මේක ස්කිප් කරනවා මචං. මොකද මට පාන. මචං මේ කතාව වෙන්නේ මචං ඔයාලට ඒකට බලද්දී පානවනේ. මේකේ වෙන්නේ මේ මොකද්ද මේ? අඩෝ අතන මොකද්ද තියෙනව බං? ගන්න කන්නේ අපි යම් බයික් එකට. නියමයි. සවුන්ඩ් පට්ට අර බලපන් වෙලේ යහනේ. වෙලේ යනවා මචං නියම හිල්ල. අම්මට සිරි මීදුම. මචං මේකේ අර 100 කීවේ දකුණු පැත්තෙන් යන්න කියලා. මේක මචං මැප් එකේ කියන්නේ මෙන්න මේ පැත්ත. දැන් මුට හිතාගන්න කොහටද යන්නේ කියලා. Google Map එකේ ඉන්නේ මේ පැත්තනේ. හරි ඉතින් මට පේන්නේ කොහාට යයිද? මචං අපිට මේක ලොක් කරන්නත් තියනවා. දැන් හරිද? පාර්සලේ ගනි මචං දුවමු. ටගල දුවමු අපි දුවමු. ටගල දුවමු අපි දුවමු. කල්ලා දුවමු. මොකද්ද මේ තිබ්බේ? ගනින් ඔන්න ඕක. බය වෙනවා. ඒක ලොක්ලු අපිට කී එකක් හොයාගන්න තියෙනවා. අපි අයිෂනික කී එක හොයා. මොකද්ද මේ? කකරික දන්නේ ගනින් බා. ගනින් ඕක අතට. අපි ළඟ ෆුල් නේ. ගන්න බෑ. කොහරි මචං මට තියෙන කී එක ගන්න. මේ මොකද්ද මේ?
අම්මට මෙතනට මචං දෙති පිටක එකක් දාන්න තියෙනවා. හරි මචං මේක අපිට මන් දුවන වේගෙ 110කින් වැඩි වෙනවා. ඒක තමයි කියලා තියෙන්නේ. සතුරු ඉව මට හිමින් කිල්ල එපා. වේන් දෙතිරෝධයක්. මෙන්න බොයිස් දෙතිරෝධයක් තියෙනවා. ඇයි මේව ගන්න බැරි? ගනින් ඕක මෙහාට. දැන් මචං ගමු දෙතිරෝධය අරගෙන ගිල්ලා. අපි දාමු දෙතිරෝධෙන් මෙහාට. අර පැකේජ් එක අතන මතකයිනේ අපිට තිබ්බා ලිවර් එකයි සීන් එකක් කරගන්න. මචං මේක විනාඩි 8ක් වගේ ඇත්තේ මචං මේ පළවෙනි චැප්ටර් එක. බලමු. කොහෙද මේ පාරේ තිබ්බේ අර තියෙන්නේ බඩු. මචං බඩු තියනවා channel එක වීඩියෝ එක ලයික් එකක් දාන්න. channel එක subscribe නොකරපු අය කෙනෙක් බලන්න හැමෝම නොකරලා තමයි තියෙන්නේ. අනේ බම් මේ subscribe කරපල්ල බං එපා වෙනවනේ. හරි subscribe කරන්න, like එකක් දාන්න, වීඩියෝ එකට comment එකක් දාන්න. මේකත් දාගමු මෙතනට කරපාපා. දිනා මචං කී එක මගේ. කී එක වන්නේ දැන් අපිට මේ පාසලේ ගන්න පුළුවන් දැන් නැහැ. පාසලේ ගන්න බෑ. අන්න අපි වේගෙන් දුවලා ගිහිල්ලා ඉබ්බ අරගෙන පාසලේ අරගෙන ඉෂන් සුරංගනා මෙතන නේද තිබ්බේ. හරි ඔය තියෙන බඩු සම් දැන් මේක විනාඩි 20කට මේව කරලා තියෙන්නේ. මට මේකේ පාරවල් නටගෙන යවම් මේ බලපන්. මම පට්ට ග්‍රැෆික් එක නම් චුට්ටක් වගේ තියෙන කිසල් ගසුත් තියෙන. කමක් නැත. මචං මේකේ පළවෙනි චැප්ටර් එකේ තියෙන්නේ බං මේ ඩෙලිවරි කෝඩ් කරන්න බෑ. ඊට පස්සේ තමයි මම චැප්ටර් ටික තියෙන්නේ. මම උපරිම විනාඩි 10ක් මචං මේ වීඩියෝ එකක් ගේන්නේ. චැප්ටර් එක ඉවර නොවෙන්නත් පුළුවන් විනාඩි 10ට. කරන්න දෙයක් නැහැ. විනාඩි 10යි මට උපරිම දෙන්න තියෙනවා. කොහෙද යන්නේ දැන්? මට වෙන මොනවා ඩොට යවනවා. හරි ගෙදරක් තියෙනවා. තට්ටු හෙලෝ කවුරුවත් නැද්ද? මෙතන මේ මොකද තියෙන්නේ? ඒක ගන්නත් බෑ. පිටිපස්සෙම මොනවත් නැහැ. මේ පැත්තෙම මොකුත් නැහැ. මොකක්ද මේ බේසිය බය කරන්න එපා. බය වෙනවා මම ඔයාලට පැකේජ් එකක් දෙන්න ඔයාද කිසා කියන්නේ. සනිත්ත මොකක්ද අන්දන්නේ නවක් තියනවා. හරි දෙන්න ඉන්නේ. මට ඔයාගේ ෆොටෝ එකක් ගන්න ඕනේ. ගොඩක් කට්ටිය ෆොටෝ ගන්න තියෙනවා මචං. ගාපන් ෆොටෝ එකක්. හරි. thank you අපි යනවා. අම්බෝ මට බෑ. පාලයන්නේ. එයා අපේ පළවෙනි චැප්ටර් එක මෙතන ඉවරයි වගේ. අපි ශනිකයා. අපි ශනික ගිහලා බයික් එක නගින්න මචං. බයික් එක නැග්ගන් පස්සේ මචං මේ චැප්ටර් එක ඉවරයි. කොහෙද මගේ බෑග් බයික් එකේ තියෙන්නේ? ලයික් එකක් දාන්න වීඩියෝ. අන්න බයික් එකේ තියෙන. කවුද? hey කොහොම මල්ලි වෙල්කම් කිව්වේ. ඉතින් මචං මෙතනින් chapter 1 මේක ඉවරයි. අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මචං මේක නම් චූටි සීන් එකක් තිබ්බේ කරන්න දෙයක් නැහැ.
රෙකෝඩ් කරන්න අමාරුයි. එහෙනම් කොල්ලෝ අපි